ඔයා දැනගෙන හිටියද ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්නවා වෙනුවට ඉතා අඩු අවදානමකින් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා කියන කාරණය. ඒ තමයි දැනට සාර්ථකව රන් වෙන බිස්නස් එකක් පර්චේස් කිරීම. එහෙම නැත්නම් acquire කිරීම. එහෙම නැත්නම් මිලදී ගැනීම. ඔයාම බිස්නස් එකක් පටන් ගැනීම සහ දැනට රන් වෙන සක්සස්ෆුල් බිස්නස් එකක් පර්චේස් කරලා ව්‍යවසායකයෙක් වීම අතර ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. පළවෙනි වෙනස්කම අවදානම. එහෙම නැත්නම් රිස්ක් එක. අපි දන්නවා බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා කියන එකේ ලොකු අවදානමක් තියෙනවා. උදාහරණයකට අපි හිතමු ඔයා කාවෝෂයක් පටන් ගත්තා කියලා. මේ කාවෝෂ් එකේ සක්සස් එක ඩිපෙන්ඩ් වෙනවා ඒ ලොකේෂන් එක මත. ඒ කියන්නේ ඒ ලොකේෂන් එකේ කොච්චර කස්ටමර්ස්ලා පේ කරලා තමන්ගේ කායක වොෂ් කරගන්න ඉන්නවද කියන කාරණය මත ඔයාගේ සක්සස් එක ඩිපෙන්ඩ් වෙනවා. නමුත් ඔයාම කාවෝෂයක් පටන් ගන්නව වෙනුවට ඔබ දැනට සක්සස්ෆුලි රන් වෙන කාවෝෂයක් මිලදී ගත්තාම ඔබට ලැබෙන්නේ ලොකේෂන් එක ප්‍රූව් වෙච්ච කාවෝෂ් එකක්. ඊට අමතරව අපි දන්නවා කාවෝෂ් එකට එන කස්ටමර්ස් සාමාන්‍ය රිපීට් වෙනවා. සමහරව සතියකට පාරක් වෙනවා, සමහරව සද්දයකට පාරක් වෙනවා, මාසයකට පාරක් වෙනවා. ඒ කියන්නේ මේ වගේ already established client base එකක් එක්ක තමයි ඔයාට මේ successful business එක ඔය acquire කරම ලැබෙන්නේ. ඒ කියන්නේ successful business එකක් acquire කරලා එහෙම නැත්නම් purchase කරලා පටන් ගත්තාම ඔයාට තියෙන අවදානම එහෙම නැත්නම් risk එක අඩුයි. දෙවෙනි වෙනස තමයි ආරම්භක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් කැපිටල් එක. අපි දන්නවා ඔයාම බිස්නස් එකක් පටන් ගන්න යොදන කැපිටල් එක වගේ කීප ගුණයක කැපිටල් එකක් අවශ්‍ය වෙනවා ඔයාට අර සේම් බිස්නස් මොඩල් එකේ තියෙන බිස්නස් එකක් acquire කරන්න. එහෙම නැත්නම් purchase කරන්න යනවා නම්. රිසර්චර්ස් වලට අනුව ඔයා එක බිස්නස් එකක් පටන් ගන්නවා කියලා හිතමු. ඒ බිස්නස් එක පටන් ගන්න යොදන ඉනිෂියල් කැපිටල් එක වගේ දෙගුණයකින් ඉඳන් 10 ගුණයක් වෙනකන් ඔයා පේ කරන්න වෙනවා සේම් බිස්නස් මොඩල් එකේ සක්සස්ෆුල් බිස්නස් එකක් purchase කරන්න යනවා නම්. මේ පර්චේස් ප්‍රයිස් එක බිස්නස් එකක් ස්ටාර්ට් කරන කැපිටල් එක වගේ කීප ගුණයක් වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව අපි කලින් කතා කරා රිස්ක් එක අඩු වීම. දෙවෙනි හේතුව තමයි ඔයා සක්සස්ෆුල් බිස්නස් එකක් acquire කරාම ඔයාට දාන්න වෙන effort එක අඩුයි. මොකද ඔයාට ලැබෙන්නේ already employeesලා recruit කරපු, employeesලා train කරපු, license ගත්තු කම්පැනි එකක්.